හායි ළමයි ඉතින් ඔයාලට කොහොමද? අද මම ආවේ රස සෝයා මීට් ඩෙවල් එකක් හදන හැටි ඔයාලට කියලා දෙන්න. මේක මම හදන විදිහ ඩෙවල් එකක් විදිහට හදන විදිහ. නැත්තම් චිකන් රසට වෙනම වෙන රෙසිපියක් තියෙනවා. මම ඒකත් ළඟදිම ගේන්නම්. ඉතින් අද අපි බලමු කොහොමද මේ රස සෝයා මීට් ඩෙවල් එක හදාගන්නේ කියලා. ඉතින් ළමයි මං ගාව නම් තියෙන්නේ මේ දැල්ලෝ වගේද මන් දන්නේ සෝයා මීට් එක මං ගත්තේ. ළමයි ඔයාලගේ ගෙවවල කොහොමද සෝයා මීට් එක හදන්නේ? මට සෝයා මීට් එක හදන එක තමයි ලෝකේ තියෙන අමාරුම කෑම හදනවා කියලා මං හිතුවේ. මොකද මට සෝයා මීට් එක කොහොමවත් හදන්න බැරුව තමයි හිටියේ. හැබැයි මම දැන් ඒ කියන්නේ මුලින්ම ඩෙවල් දාන හැටි තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ දැන් අර අපේ අම්මගේ උයන තරම් රහටු යන්න අමාරුයි. මොකද අපේ අම්මා ඉන්න රහටු යනවා. දැන් ටිකක් පුළුවන් මට යන්න. මම දැන් අද මේ සෝයා මීට් එකට අපි මුලින්ම උණු වතුර දාගමු. අපි දැන් මේක පැත්තකින් තියලා වතුර එක රත් වෙනකන් අපි මේ ලූණු එතකොට මාළු මිරිස් සුදු ලූණු තක්කාලි ටික කපා ගමු. ළමයි ඔයාලා සෝයා මීට් කන්න කොච්චර ආසද? මං ඉස්සර පොඩි කාලේ ඉඳලා කන්න වැඩිපුරම ආස සෝයා මීට්. හැබැයි අපේ අම්මා එච්චර අපිට සෝයා මීට් කන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ අම්මා මොනවද හදන්න ඕනි කියලා ඇහුවොත් අපි අනිවාර්යෙන් කියන්නේ සෝයා මීට්. මමත් එහෙමයි මල්ලිත් එහෙමයි. හැබැයි අපේ අම්මා හැමදාම කිව්වොත් එහෙම බයිනවා පුදුම සෝයා මීට් කෑමක් කියලා. දැන් අම්මා නැති හින්දා හොඳට සෝයා මීට් හදන් කනවා. දැන් අපි කපා ගන්නේ තක්කලි ටික. මම මේ තක්කලි ඒ කියන්නේ තෙලට තමයි හැමදාම තක්කලි ටික දාන්නේ. මොකද මේ මට මේ තක්කලි එකේ තෙලට දාලා බැද්දාම අපි දැන් සෝයා මීට් එකෙන් එනවා නිකන් අමුතු අර රසකාරක දාපුවාම අජිනමොටෝ රහක් වගේ. ළමයි ඒ අජිනමොටෝ රහ තෙල් එකට දාලා මේ තක්කලි ටික බැද්දාම ඒ රහම එනවා. ඒ තරම් මට මේ ඕලත් පුළුවන් නම් කරලා බලන්නක සෝයා මීට් එක හදන්න කලින් අනිවාර්යෙන් මුලින්ම තෙල් එකට තක්කලි ටික දාලා බැද ගන්න. ඒක නිකන් අර තක්කලි දිය වෙනවත් එක්කම ඒක නිකන් හරි අජිනමොටෝ රහක් එක්ක සෝයා මීට් එක කලවම් වෙද්දි පුදුම රහක් එන්නේ. මම හිතනවා මම හදන සෝයා මීට් එක මෙච්චර රහ එහෙම තක්කලි මුලින්ම බැදලා ගන්න හින්දා කියලා. මම නම් මේ සෝයා මීට් එක හදනකොට අපේ අම්මා කියලා තියෙන්නේ මට මාළු මිරිස් දාන්න කියලා. මම ගෙදර කොච්චි තියෙනවා නම් කොච්චි නැත්තම් මාළු මිරිස් තමයි ගන්නෙ. මොකද මට ඒ දෙකේ අමුතු රහක් එනවා. මං ඒ දෙක තමයි ගන්නෙ. අපි ඊගාවට මෙන්න මේ සුදු ලූණු, එතකොට කරදු මුංගු, කරාම්බු නැටි, කුරුඳු, ගම්බිරිස් කොටා ගමු. අපි දැන් මේක තලා ගන්න ඕනේ සුදු ලූණු, ගම්බිරිස් ඊගාවට කරදු මුංගු ඇට දෙකක් වගේ දානවා. කරාම්බු නැටි දෙකකුත් දා ගන්නවා. ඊගාවට කුරුඳුත් දා ගන්න ඕනේ. අපි දැන් මෙන්න මේ සෝයාකට ලුණු දා ගන්න තමයි යන්නේ. ලුණු දාගත්තට පස්සේ මේ උණු වතුර ටික මේකට දාගන්න ඕනේ. අපි දැන් මේක තැම්බෙනකන් තියාගමු. ළමයි අපි දැන් මේ ඩෙවල් එකක්නේ හදන්නේ. එතකොට අපි ගොඩාක් සෝයා මීට් එක නිකන් අර තැම්බිලා වැඩි කරගන්නේ නැහැ. අපි සාමාන්‍ය මට්ටමක තමයි තඹගන්නේ. මොකද ඩෙවල් එකක් හින්දා. වැඩිපුර තැම්බුනොත් රහ අවුල් වෙනවා. ඒ හින්දා ඔයාලා මෙන්න මේ වගේ සාමාන්‍ය මට්ටමක තඹ ගන්න. අපි දැන් මේක පෙරාගෙන එමු. අපි දැන් මේක පෙරාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේකට අපි සාමාන්‍ය වශයෙන් ලුණු දාලානේ තියෙන්නේ. එතකොට ලුණු අපි මේ වෙලාවේ එකතු කරන්නේ අපි රස බලලා ඉවරලා තමයි ලුණු එකතු කරන්නේ. අපි දැන් මේකට මේ වෙලාවේ තමයි කෑලි මිරිස් එහෙම දාගන්නේ. ටෙම්පරාදුවට අපි දාන්නේ නැහැ. ඊගාවට අපි කහ දා ගන්නවා. දැන් අපි මේක හදන්නේ කිසිම රසකාරකයක් නැතුවනේ. ඉතින් දැන් මේ සෝයා මීට් එකට මම මේක කලවම් කරලා අපි මේකේ සෝයා මීට් එකේ රස ගන්නේ මේ ටෙම්පරාදුවේ. අපි මේ තක්කලි දාලා මේ ලූණු මාළු මිරිස් දාලා හදාගන්න එකෙන් තමයි රස ගන්නෙ. අපි දැන් මේකට තෙල් ටිකක් දාගමු. අපි දැන් මේ විදිහට තක්කලි ටික දාගමු. හොඳට තෙලේ බැදෙන්න.
තෙල් විසික් වෙනවා ළමයි. මොකද මේක ටිකක් වතුර ගතිය වගේනේ තියෙන්නේ. ඒකින්ද පරිස්සමට මේක මුලින්ම බැද ගන්න. අපි මේක හොඳට බැද ගන්න ඕනේ. එතකොට තමයි රස එන්නේ. නිකන් බාගෙට දාන්න එපා. ඔයාලගේ ගෙදරත් පොඩි ළමයි ඉන්නවනම් අනිවාර්යෙන් හදලා දෙන්න. එයාලා ඔක්කොම කයි. අපි දැන් මේකට සුදු උණු ටික දාගමු. අපි දැන් මේකට කරපිංච ටික දාගමු. දැන් රම්පෙත් දාගමු. අපි දැන් මේකට ලුණු මාළු මිරිස් ටික දාගමු. ළමයි මේ වෙලාවේ පුදුම සුවඳක් එන්නේ. ඔයාලා මේ ටෙම්පරාදුව හරියටම හදා ගන්නවා නම් අර සොයා මීට් එකේ තියෙන කුඩු පැකට් එක දාගන්න ඕනේ නැහැ. මොකද මේවා හොඳට දැන් තෙලේ බැදෙන ගමන් තමයි තියෙන්නේ. මේ වෙලාවට මේ ඔක්කොම කලවම් වෙලා එන සුවඳ කියා ගන්න බෑ. දැන් නම් හොඳටම බඩගිනි. ළමයි මේ ටෙම්පරාදුව අඩු ගින්දරේ තමයි හොඳට තඹ ගන්න ඕනේ. මේ ටෙම්පරාදුව හරියට එනවා කියන්නේ ඔයාලට සොයා මීට් පැකට් එකේ තියෙන අර කුඩු පැකට් එක දාගන්න ඕනම නෑ. ඊට වඩා රහයි. අපි දැන් මෙන්න මේ විදිහට චූටි බිලි කැල්ලක් මම දාගත්තා. දැන් අපි සොයා මීට් ටික එකතු කරගමු. ඔයාලා මේක නිකම්ම ගන්නවද නැත්නම් මම වගේ පොල් කිරිත් දානවද? මම දැන් මේකට පොල් කිරි එකතු කරන්න තමයි යන්නේ. මම දැන් අර සොයා මීට් තිබ්බ දවටේට මම දාන පොල් කිරි ටික කලවම් කරලා නැත්නම් ඒකේ තියෙන මිරිස් තුන පහ අපරාධනේ. ඉතින් මේ ටික කොහොම දැන් දාගමු. චුට්ටයි දාගන්නේ. අපි දැන් මේකට සීනි සල්පයක් එකතු කරගන්න ඕන. ළමයි මේකට අපි සීනි චූට්ටයි එකතු කරගන්නේ. ඔයාලා සෝස් විතරක්ම දාන්න එපා. මොකද සීනි චුට්ටක් දාපුවම ඒ එන රහ වෙනම රහක් එනවා. චූට්ටක් සීනි දාගන්න. අපි මේ වෙලාවේ 3-5 කුඩු ටිකක් එකතු කරගමු. අපි දැන් මේකට දැන් මුලින්ම ලුණු දැම්මේ සොයා මීට් එක තැම්බෙනකොටනේ. අපි දැන් ලුණු බලමු කොහොමද ලුණු මදි පාඩුව දාගන්නේ. ලුණු චුට්ටක් මදි. ළමයි දැන් මේක ගොඩක් සුවඳයි. රහම රහයි. මං කාලා බැලුවනේ. ඉතින් ළමයි මේක බත් එක්ක මුණත් කන්න හොඳයි. මම ගොඩාක් ආස සොයා මීටුයි බිත්තරේ කන්න. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඔයාලට මේක එකපාරක් හැදුවොත් හැමදාම හතරකයි. ඒ තරම් මේක රහයි. අද මගේ කෑමකේ විශේෂ දේවල් නැහැ. තියෙන්නේ මුරුංගයි මෑයි සෝයයි තමයි. සෝයා තියෙන හින්දා මට බවත් මුට්ටිය මුණත් කන්න පුළුවන්. ඉතින් ඔයාත් අනිවාර්යෙන් හදලා කාලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් subscribe කරන්න, කමෙන්ට් කරන්න, like කරන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. බුදු සරණයි. bye.